ඔයාලා දන්නවද රටක තියෙන්න ඕන ප්‍රධාන මූලික අවශ්‍යතාවයක් තමයි මගී ප්‍රවාහනය කියන්නේ. මොකද ජනග්‍රහණය දවසින් දවස වර්ධනය වීමත් එක්කම මේ කාර්යබහුලත්වය මගහරවා ගන්න ලෝකයේ විවිධ රටවල් විවිධ මගී ප්‍රවාහන වාහන නිෂ්පාදනය කරනවා. අද විශ්වචාරිකා තුළින් මේ පුංචි තප්පර ගාන වෙන් කරන්නේ ගුවන් යානයක් හා සමාන වේගයකින් ගමන් කරන ජපානය විසින් නිෂ්පාදනය කළ ලෝකයේ වේගවත්ම දුම්රිය ගැන කතා කරන්නයි. ලෝකයේ වේගවත්ම දුම්රිය එහෙමත් නැත්නම් බුලට් ට්‍රේන් නමින් හඳුන්වන මේ දුම්රිය නිෂ්පාදනය කරලා තියෙන්නේ ජපානයයි. මේ දුම්රියට මේ නම දාන්න හේතුව තමයි එතෙක් මෙතෙක් ඉතිහාසයේ දුම්රියක් ගමන් කළ ලෝකයේ වේගවත්ම වාර්තාව පිටවලා තියෙන්නේ මේ ටියෝෂින් කැන්සන් ජපාන් මැග්ලෙව් දුම්රියයි. ඒ නිසා තමයි බුලට් ට්‍රේන් කියලා මේ දුම්රියට නම දාන්න හේතුව. මේ බුලට් ට්‍රේන් එකක් ලෝකයට ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ 1964 වසරේදී ජපානයයි. ඒ ලෝකයේ දුම්රිය නිෂ්පාදන ශාස්ත්‍රය උඩු යටිකුරු කරමින් ඒ විදිහට 1964 ඉඳලා නිෂ්පාදනය ආරම්භ කළ ලෝකයේ වේගවත්ම බුලට් ට්‍රේන් එහෙමත් නැත්නම් මැග්ලෙව් ට්‍රේන් අද වන විට ලෝකයේ විවිධ රටවල් නිෂ්පාදනය කළත් තවමත් ලෝකයේ වේගවත්ම දුම්රියට අයිතිවාසිකම් කියන්න සමත් වෙලා ඉන්නේ ජපානයයි. කොහොමද මේ දුම්රිය මේ තරම් වේගෙන් ගමන් කරන්නේ? මේ දුම්රියේ තියෙන සුවිශේෂී තාක්ෂණයක්. මේ වාහනේ සාමාන්‍ය වාහන වගේ එන්ජින් එකකින් ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. ඔයාලට දැන් හිතෙන්න පුළුවන් එතකොට කොහොමද මේ දුම්රිය ගමන් කරන්නේ කියලා. ඇත්තටම මේ දුම්රිය ගමන් කරන්න අපි හැමෝම දන්න මැග්නට් එහෙමත් නැත්නම් කාන්දම් බලයෙන්. ලොකු පොඩි හැමෝම දන්නවා චුම්බකවල දිශානතිය අනුව චුම්බක ආකර්ෂණය සහ විකර්ෂණය වෙනවා කියලා. මෙන්න මේ ආකාරයෙන් චුම්බක ක්ෂේත්‍රයක් තුල වෙන විකර්ෂණ බලය උපයෝගී කරගෙන තමයි මැග්ලෙව් දුම්රියක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා ශබ්ද දූෂණය අවමවීම සහ පරිසර හිතකාමී කාබන් විමෝචනය අඩුවීම නිසා වර්තමාන ලෝකයට ගැලපෙන කාර්යක්ෂමතාවෙන් ඉහළ අනාගත දුම්රියක් විදියට මේ මැග්ලෙව් දුම්රිය හඳුන්වන්න පුළුවන්. 1964 වර්ෂයේදී නිෂ්පාදනය කරපු ලෝකයේ පළමු මැග්ලෙව් දුම්රිය උපරිම වේගය වූයේ පැයට කිලෝමීටර 320ක් වුණාට ඒක පැයට කිලෝමීටර 210ක උපරිම වේගයකින් තමයි ඒ කාලේදී ගමන් කරලා තියෙන්නේ. ඒ විදියට 1964 වසරේ ඉඳලා වරින් වර විවිධ වර්ෂවලදී මේ මැග්ලෙව් දුම්රිය වර්ග කීපයක්ම ජපානයේදී නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතර දැනට නිෂ්පාදනය කරලා තියෙන ලෝ වේගවත්ම මැග්ලෙව් දුම්රිය උපරිම වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 505ක්. දුම්රිය උපරිම වේගය පැයට කිලෝමීටර් 505ක් වුණාට එය ලෝක වාර්තාවක් පිටවෙන්නේ පැයට කිලෝමීටර් 603ක උපරිම වේගයක් ලබා ගනිමින්. ඒ වගේම මේ දුම්රිය උපරිම ආරක්ෂිත මගී ප්‍රවාහන මාධ්‍යයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද මේ දුම්රිය ලෝකෙට හඳුන්වලා දීලා මේ වන විට වසර 61 කාලයක් ගත වන තුරුම බුලට් ට්‍රේන් එකකින් කිසිදු අනතුරක් නම් වාර්තා වෙලා නැහැ. මෙන්න මේ විදිහට තමයි ලෝකෙ වේගයෙන් යන දුම්රියේ කතාව. මේ ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ බලන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.